හරි දැන් නගලන්න දෙනවා. බොරු කුඩිනු. Hello. So we're the co-founders of Idenspare. So he's one of my co-founders, and there's two more. Shout out to Naveen and Danushan. Danushan, the big guy. He's the one who's the whole creator. Yeah. So we're gonna start speaking in Sinhalese. So we have to give this to Sri Lanka first. Yeah. Before we give this to anyone else in the world. So If they're rejected, these motherfuckers, our Sri Lankan boys, if they're rejected, we will. Listen, you don't have to reject us. The thing is, if you reject this, you reject yourself and your future. So Yeah. that's fine. So Sinhala mana. Company එක පටන් ගත්තා AI startup එක Idenspare කියලා. කරන්නේ Facebook account එක හදනවා නම් Facebook එක හරි Instagram හරි වීඩියෝස් දානවා. ඔයා ඒක කරන්නේ ඔයා කියනවා කියලා දෙයක් හරි දෙයක් කතා හරි පෙන්නන්න ඔය වගේ දෙයක් ප්‍රොමෝට් කරන්න හරි purpose එක අනුව වෙනස් වෙනවා. බත් ඒ දැම්මට ඔයා Facebook එකේ හැසිරෙන විදිය Instagram එකේ හැසිරෙන විදිය ඔයා ඇත්තටම කවුද කියලා කියවෙන්නේ නැහැ. ඔයාගේ ඇත්තටම values ටික කියවෙන්නේ නැහැ. මම Facebook එකේ දාන්නේ මම කන්න බොන්න යනවා නම් කාස් තියෙනවා නම් ඒවා නම් මම දිනෙත් විදියට මගේ values ජනිත් විදියට ජනිත්ගේ values ටික ඇත්තටම කියවෙන්නේ නැහැ වෙනකොට. අපි කරන්නේ ඔයාගේ true values මොනවද? ඒ කියන්නේ ඔයාට අම්මගෙන් තාත්තගෙන් කියලා දීපු ගතිගුණ මොනවද? නැත්තම් තාත්තා කියලා දීපු අත්දැකීම් ඔයා ඕන් කරපු දේවල් මොනවද තියෙන්නේ? ඔයා ඕන් කරපු දේවල් මොනවද තියෙන්නේ? ඔය ෆැමිලි එක නැතුව ඔයා විසින් ඔයා ඉගෙනගත්තු දේවල් මොනවද තියෙන්නේ? ලෝකෙට මොනවද පෙන්වන්න තියෙන්නේ? එන්න ඒ ටික තමයි අපි මේ අපේ Idensphere අපේ මේ ස්ටාර්ට්අප් එක තුළ මේ ඔයගොල්ලෝ මේකට ඉන්පුට් විදිහට දෙන්නේ. අවුට්පුට් එකක් විදිහට ලොකු දෙයක් ලෝකෙට යනවා. එතකොට ඔයාගේ තියෙන අදහස ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් මේ හැම දෙයක්ම තමයි දාන්නේ. දැන් ඔයගොල්ලෝ Facebook ගියාම Instagram ගියාම හැම ලාභම දානවා. උඹලා කෑවද බිව්වද කොත්තුවක් කෑවා අරකක් කෑවා මේකක් කෑවා. ඒක නෙමෙයි බං අපි මේ කියන්නේ. ඔබට වැලියු එකක් තියෙනවා බං. ඒ වැලියු එක තමයි අපි මේකට ඇඩ් කරන්නේ. යාළුවොත් එක්ක සෙට් වුණාම අලක් ගාව හරි බොන තැනක හරි කන තැනක හරි මේ කතා කරන්නේ දේවල් ගැන කතා කරන්නේ මේ අපි මේ කතා කරන්නේ යුනිවර්ස් එක ගැන කතා කරන්නේ ලයිෆ් එක ගැන කතා කරන්නේ ගෝල්ස් කතා කරන්නේ නැත්තම් බිස්නස් එකක් ගැන කතා කරන්නේ අපි මේ ફોකස් කරන්නේ උඹලා මේ ફોකස් කරන්නේ අම්මගෙන් තාත්තගෙන් වැලියුස් හම්බෙච්ච මෙච්චර කාලයකට ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඔය මහාවංශේ අරවා මේවා තිබ්බනේ ඒවා ඉස්සරහට යන විදිහක් තියෙනවා. අපි මේ කරන්නේ AI එකක් through ඔයාගේ values ටික ඉස්සරහට ගෙනියන්න. YouTube වීඩියෝ එකක් බැලුවොත් ඔයාගේ තියෙන්නේ වීඩියෝ එක බලලා ඔයා ඉගෙන ගත්තා කියලා හිතලා නිදා ගන්න යනවා දෙකක් තුනක් ප්‍රැක්ටිස් මතකදී ඔක්කොම process වෙන්නේ. හැබැයි අපේ Idenspare startup එකෙන් කරන්නේ අපි ඔයාගේ values ටික අරගෙන අපි කරන්නේ කොහොමද කියලා වස් කියන්න. values ටික අරගෙන ඔයා වගේම AI එක build up කරනවා computer එක ඇතුළේ. ChatGPT කියන්නේ OpenAI එකේ chatbot. හැබැයි ඔයාගේ Idenspare එකක් හදන්න පුළුවන් computer එකක් ඇතුළේ. ඔයා විදිහටම කතා කරන්න. ඔයා මරුණා. ඔයා කෝමා එකක හිටියත් hospital එකේ. නැත්තම් ඔයා කැලේ කොහේ හරි ගිහලා භාවනා කරන්න ගිහලා හරි හැංගිලා හරි හිටියෝ. නැත්තම් ඔයාට තව කාටවත් කතා කරන්න ඕනේ නැත්තම්. ඒ කියන්නේ ඔයාට එකම දේ 10 පාරක් විතර 10 දෙනෙක්ට කියලා දෙන්න ඕනේ නැත්තම්. ඔයා ටීචර් කෙනෙක් කියලා හිතන්නකෝ. එකම දේ 10 දෙනෙක්ට 10 පාරක් කියලා දෙන්න ඕනේ නැහනේ. ඔයාට එක දෙයක් එක විදියකට ඔයාගේ Idenspare එක හදලා මිනිස්සු ලක්ෂයක් ඇවිල්ලා අවුරුදු 10කින් 100කින් 10,000කින් ඇවිල්ලා හැවුවා. ඔයා උත්තර දෙන විදියට ඔයාගේ thinking patterns අපි recognize කරනවා අපේ AI එක. ඊට පස්සේ ඔයා answers දෙන විදියටම අපේ AI එකෙන් answers දෙනවා අනිත් මිනිස්සුන්ට. ඒ කියන්නේ ඔයා ෆෝන් එක ඇතුලේ ඔයා කම්පියුටර් එක ඇතුලේ මේ වචනේ කියන්න වෙනවා ක්ලෝන් එකක් වගේ එකක් හදලා ඒ ක්ලෝන් එක අනිත් කටට answers දෙනවා. So this clone thing if we put it away we are Idenspare. So ඔයාගේ Idenspare එක අනිත් අයට උත්තර දෙනවා. මේකේ දැනට අපි කරන විදිහ තමයි ඔයාට ටෙක්ස්ට් විදියට ඉන්පුට්ස් දෙන්න පුළුවන්. වීඩියෝස් විදියට ඉන්පුට්ස් දෙන්න පුළුවන්. අනිත් ෆයිල්ස් විදියට ඉන්පුට්ස් දෙන්න පුළුවන්. ඔයා ඉන්පුට්ස් දෙද්දී ඔයා කතා කරන්න ඕනේ මට අම්මා මේ දේවල් ඉගෙනුවා. සිංහලෙන් මේ ඉංග්‍රීසි වලින්
at this very moment we can't do it in Sinhalese because we don't have the LLM trained for that. So Sinhala නෙමෙයි English වලින් කරන්නේ. English වලින් ඔයා කියලා දෙන්න ඕනේ මම මෙහෙමයි. මම කැමති දේවල් මෙහෙමයි. ඔයාට feel වෙන විදිහ ඔයා කතා කරන්න. මේක තමයි number 1 factor. I feel happy when my mom cooks me this food. I feel happy when someone talks to me about this. And then you explain things to someone else. You can කාටද දෙයක් තේරුම් කරන විදිහ. يعني ජනිත් මෙතන ඉන්නවා. ජනිත් ක්‍රිප්ටෝ ගැන ඉගෙන ගන්නවා, ට්‍රේඩින් ගැන ඉගෙන ගන්නවා. ජනිත්ට ඒක තව කෙනෙක්ට උගන්වන්න පුළුවන්. කම්පියුටර් එකට කතා කරලා වීඩියෝ එකක් කරන එක. මට මම AI ගැන ඉගෙන ගන්නවා. ඒක උගන්වන්න පුළුවන් තව කෙනෙක්ට. හැබැයි වීඩියෝ එකක් බලනකොට වඩා අපි back and forth answers දෙන්න අපි මේක කම්පියුට් කරලා තියෙනවා. So ඔයාව රෙකෝඩ් කරලා කතා කරනීම රෙකෝඩ් කරලා තව කෙනෙක්ට උගන්වන්න පුළුවන්. So මේක තමයි වෙන විදිහ. අනිත් එක තමයි ඔයා කැමති නැත්නම් ඔයාගේ මූණ එළියට පෙන්වන්න. ගොඩක් කට්ටිය කැමති නෑ ওই වැඩේට. මූණ පෙන්වන්න කැමති නෑ. හැබැයි තමන්ගේ අදහස් එළියට දාන්න කැමති. ඔය හැලි ලියන උන් ඉන්නේ බං Facebook එකේ. ඔය හැලි ලියන උන් තමයි ඕගොල්ලෝ. ඒ කියන්නේ බං එළියට කියවන්න කැමති නෑ. ඉතින් පත හැලක් ගහනවා මේක. ඕක කියපන් අපේ අයිඩෙන්ටිටි එකට. උඹේ අයිඩියා එක කියපන්. එතකොට ඌ ඒක සේව් කරගන්න. ඒක වැලියු එකක් කියන එකේ ඉඳී තමයි. අනිවාර්යෙන් තියෙනවා. නිකන් මේ ශනුද්‍රි මම මේ ඔයාට තමයි කතා කරන්නේ. හරිද? ශනුද්‍රිගේ තියෙන මාර ලස්සනම ක්‍රෂ් එකක්. ඉතින් එයාගේ තියෙනනේ මාර වැලියු එකක්. එයාව Facebook අනම්මනම් එහෙම දානවා. මාර ලයික්ස් අනම්මනම් එහෙම යනවා. හැබැයි වැඩේ තියෙන්නේ එයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක to the point. එයා දැම්මොත් එහෙම අපේ මේ IDSP එක ඇතුලේ කවුරු හරි ඇක්ටිං ඉගෙන ගන්න ළමයෙක්ට පුළුවන් ශනුද්‍රි ඔයා කොහොමද මෙන්න මේ වගේ වෙලාවක වැඩක් කරන්න කියන එක කිව්වොත් එහෙම ශනුද්‍රිගේ ආන්සර් එක එවල එනවා. So අපි ඒ වගේ තව කට්ටිය ගත්තොත් ටිම්ම ගත්තොත් අපි ගත්තොත් මහෙන්ද පෙරේරා ගත්තොත් so shout කට්ටියට ඉගන්නුවොත් මේක IDSP එකේ ඉගන්නුවොත් Spotify artist ලා වගේ ඔයාලට තව ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ knowledge එක ඔයාගේ values ඔයාගේ අම්මා තාත්තා කියලා දීපු අබ්බෙහෙත් නැත්නම් කැම රෙසිපි එකක් තව කෙනෙක්ට ඕන විදිහට කියලා දෙන්න පුළුවන්. නිකන් මැරෙන්න එපා. ඔයාගේ වැලියු එකක් තියෙනවා නම් ඒ වැලියු එක කාට හරි ෂෙයා කරලා මැරින්න. ඒක තව කෙනෙක්ට යූස්ෆුල් වෙන්න පුළුවන් in future. So ඒක use කරලා don't go away I think camera striking you. ඒක use කරලා තව කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි අපි මේ කරන්න හදන්නේ මැරින්න. So වැලියු ෂෙයා කරන එක legacy එකක් ෂෙයා කරන එක තමයි අපි මේ කරන්න හදන්නේ. හැබැයි legacy එක ෂෙයා කරන්නේ ෆොටෝ එකක් වීඩියෝ එකක් වගේ නෙමෙයි. legacy එක ෂෙයා කරන්නේ back and forth conversation එකකට. ඔයාට ගිහිල්ලා ඔයා හදන IDSP එකකින් ඔයාගේ ළමයින් ඔයාගේ great grandchildren එකට අදින questions අහන්න පුළුවන්. ඒක මෙයා කිව්වා වගේ ශානු වීඩියෝ එකක් මට දෙන්නද. එයාලට උගන්වන්න පුළුවන් මේක ඇඩිටින් එක. හරිද? ඊට පස්සේ අපිට ඕනම් රනිල්ද වික්‍රමසිංහ shout to you and Mahendra Rajapaksa if you want to ඔයාට ගිහිල්ලා ඒ දෙකොල්ලෝ මේක හැදුවොත් IDSP එකක් හැදුවොත් ඔයාලට ඒගොල්ලෝගෙන් ඉගෙන ගන්න පුළුවන් රටක් පාලනය කරන විදිය සල්ලි හංගන විදිය කොහොමද හරියට Wi-Fi කලාපයක් අපි රට තුල ඇති කරන්නේ කියන එක අපිට කියන්න පුළුවන් මේක ඔස්සේ. අන්න ඒ වගේ ඒ අදාළ characters වලින් එයාලගේ අදාළ knowledge එක back and forth conversation එකක්. මේක නිකන් බලලා ඉගෙන ගන්නව නෙමෙයි. කතා කර කර අහන්න පුළුවන්. ඉතින් පස්සේ මොකක්ද? ඉතින් පස්සේ මොකක්ද වෙන්නේ? අන්න ඕක තමයි අපේ කෝ අයිඩියා එක. ඔන්න ඔය විදිහට තව කෙනෙක් ඉගෙන ගන්න දෙයක් තමයි මේ හදලා තියෙන්නේ. ඔයාලගේ knowledge එක, value එක, wisdom එක, legacy එක share කරන්න. And then the other thing is we're going to improve this towards blockchain and web3. So what we're trying to do is your security. Yes, your security. Your ඔයාගේ data වල security. මේ අප්ලෝඩ් කරන හැම රෙකෝඩ් එකක්ම වීඩියෝ එකක්ම ඔයාගේ නම යටතේ රෙකෝඩ් වෙනවා, ලොග් වෙනවා. අපි ඒක encrypted කරලා ඒකට අප්ලෝඩ් කරන්නේ. So වෙන කාටවත් ඔයාගේ data ගන්න බෑ. So don't worry. And the main මේක number 1 කියන්නේ ඔයගොල්ලෝ videos record කරලා upload කරාට වෙන කාටවත් ඔයාගේ photos මොනවල් පේන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපි කියනවා දැනට videos upload කරනවා නම් හොඳයි. මොකද videos upload කරාට පස්සේ අපිට ඉස්සරහට ඔයාලට කැමති නම් in future අපිට ඔයාගේ clone එකක් හදන්න පුළුවන් ඔයාගේ මූණේ. ඔයා කතා කරන විදිහට ඔයාගේ මූණත් එක්කම හදන්න පුළුවන්. දැනට වැඩ කරන්නේ text based and then voice based. ඔයාගේ text එකයි voice එකයි clone කරලා ඒක IDSP එක ඇතුලේ වෙන කෙනෙක්ට අහන්න පුළුවන් back and forth කතා කරන්න. දැනට ඕක තමයි තියෙන විදිහ. videos record කරනවා නම්
පට්ට ඒක තමයි කරන්න තියෙන නම්බර් 1 විදිය. and then blockchain වලියට ගත්තොත් Spotify artist කෙනෙක් විදියට කිව්වනේ අපි කරන්න හදන්නේ මේක back end එක අපි connect කරන්න හදනවා. we trying to connect it to certain type of we trying to get it to Bitcoin but we don't know if we can do that at this very moment. අත්ත කියන්න ඕනේ. ඒක ඇත්තම ඔතන යන කතාවම තමයි. දැන් අපි මේ ඉන්නේ පොඩි ස්ටේජ් එකේ ඉන්නේ. ඒ කියන්නේ ෆස්ට් ස්ටේජ් උත් නෙමෙයි අපි ඉන්නේ 0.1 ස්ටේජ් එකේ ඉන්නේ. අපිට ඕනේ මේක අරගෙන යන්න ඔයාලගේ ප්‍රොෆයිල් එක ටෝකනයිස් කරන්න. ඉස්සරහට trust me ඉස්සරහට තව අවුරුදු 5කින් 6කින් ඕගලන්ට හැමදේම ටෝකනයිස් කරපු දේවල් තමයි යූස් කරන්න ඉන්නේ. ඩොලර්ස් ඔක්කොම ටික මේකට මාරු කරනවා. ඔයා බොරු නම් බලන්න මේ ඩුබායි වල ළඟ තිබ්බා ලොකුම ඉන්වෙස්ටර්ස්ලා එකතු වෙලා ඒගොල්ලන්ගේ මීටින් එකක් තිබ්බා. ඒ මීටින් එක බලන්න ඒකේ මොකද්ද BlackRock එකේ CEO මොකද්ද කියන්නේ කියලා. ඒගොල්ලෝ ඒකට already approve වෙලා තියෙන්නේ. අපි මේ පොඩි ස්ටෙප් එකක් ගන්නවා. අපි ලංකාවේ අපේ ඉන්න කට්ටියත් එක්ක පොඩි ස්ටෙප් එකක් ගන්න හදනවා. අපි කොහොමද මෙතනට ප්ලග් වෙන්නේ කියලා. yes දැන් ඒක අනිත් එක මම ඇඩ් කරන්න ටෝකනයිස් කියන එක ජනී හදනවා නම් ජනීගේ අයිඩෙන්ටිෆයි එක ජනීගේ අයිඩෙන්ටිෆයි එක NFT එක මගේ අයිඩෙන්ටිෆයි එක NFT එක ඒක ඔයාට අයිති වෙන කාටවත් අයිති නැහැ and then මේ NFT එක ජනීගේ NFT එකෙන් අයිඩෙන්ටිෆයි එකෙන් වෙන කටියට ඉගෙන ගන්න පුළුවන් ඒ ඉගෙන ගද්දි ඒ බලන වීඩියෝස් හරි questions අහන time එක අනුව ජනීට value එකක් create වෙනවා back end එකේ මෙයාට අපි coin එකක් through value එක mine වෙන්න හදනවා. ඒ කියන්නේ dollars වලින් earn වෙන්න හදනවා. අපි මේක රුපියල් වලින් නෙමෙයි හදන්නේ. dollars වලින් earn වෙන්න හදනවා. We trying to integrate this into Solana or Bitcoin at this very moment. Not that very moment. Yeah, not this very moment, but in future. Okay. So මේ NFT එකක් විදිහට ඔයාට කතා කරලා ඔයාගේ AI එකට කතා කරලා මෙන්න මිනිස්සුන්ට ඉගෙන ගන්න පුළුවන්. මේක තමයි අපේ plan එක Inspire ගේ future එක. and then අපි කිව්වා කොහොමද කරන විදිය කිව්වා අපේ idea එක කිව්වා and then ඔයාට තියෙන values කිව්වා මේක share කරන්න කොහොමද කියලා කිව්වා තමයිද කියන්නේ data security කිව්වා ඔව් security එක ගැන කිව්වා අනිත් එක තමයි මේ ඒ කියන්නේ උඹට උඹ ගැන value එකක් නැත්නම් එහෙම ඔකට join වෙන්න එපා තේරුම් ගන්න නැති වෙනවා කියන්නේ උඹට හැම මිනිහෙටම value එකක් තියෙනවා උනාට මේ උඹ හිතනවා උඹට value එකක් නැහැ කියලා මේ සාක්කුවක් අද්දාම මට තේරුම් නැහැ මේ මොකද පාවිච්චි කරලා කියලා එන use කරන්න එපා මේ ඕකට වැලියු එකක් තියෙන ඉගෙන ගන්න ආස නැත්තම් ඉගෙන ගන්න පළවෙනි ස්ටෙප් එක තියෙන විදිහට ඔයාගේ ජර්නි එක පටන් ගන්න කැමති නම් මේකට ස්ටෙප් එක තියලා යූස් කරන්න Instagram and social platform TikToks වල ගිහිල්ලා ඔයා වෙන්න හදන්න මේක ප්‍රශ්නයක් නෑ හැබැයි ඔයා ඇත්තනම පොරක් නම් මේක යූස් කරන්න මොකද ඔයාගේ ඔය චරිතෙන් උදව් ගන්න පුළුවන් මිනිස්සු තව 1000ක් ලක්ෂ ගාණක් ඉඳී එක මරුණට පස්සේ ඔයා ඉන්ටර්නෙට් එකට දාපු වීඩියෝ එකක් බලනකොට ඔයාලට කතා කරලා ඔයාගෙන් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ඔයා හිතනකොට වඩා යූස්ෆුල් වෙයි. So අපි මේ ලංකාවේ ඉන්න famous සර්ලාට ටීචර්ස්ලාට කියන්නේ I know famous teachersලා ඔය කියන්නේ උගන්වන කට්ටිය දැන් ඉන්ටර්නෙට් එකේ ඉන්නේ Facebook එකේ දැන් මම නම් කියන්නේ ඔය සර්ලා ගොඩක් ඉන්නවා. ඕගොල්ලන්ට ඔයගොල්ලන්ගේ values sir teacher or the politicians or the sports persons or the artists or anyone if you have values you can share this and then someone in fusion somehow will be able to learn from you that will be so much valuable than you think ඔයගොල්ලෝ හිතනකොට පට්ට value එකක් මේ මිනිස්සුන්ට create කරන්න පුළුවන් මම මේ කියලා දෙන දේෙන් වෙන එකකට value එකක් ඉගෙන ගන්න පුළුවන් ජනිත් කියලා දෙන දේ තව එකකට value එකක් කියලා දෙන්න ඉගෙන ගන්න පුළුවන් sorry ඕක තව මිනිස්සෙක්ට value එකක් වෙන එකම තමයි life එකේ meaning එක නැත්තං හිටිය මැරුණ නෙමෙයි අම්මා කෙනෙක් වුණා තාත්තා කෙනෙක් වුණා එයාලා අපිට values දීපු නිසා තමයි අපි ඉන්නේ අපිට එයාලා අපිට values දීපු නිසා තමයි අපි මේ value එක තව කෙනෙක්ට දෙන්න හදන්නේ ඔන්න ඔය පැටර්න් එක මිනිස්සු හැමෝගෙම අතර යන්න ඕනේ සිස්ටම් චේන්ජ් යන හැමෝම කතා කරනවා අර වගේ මේවා කතා කරනවා හැබැයි තව මිනිස්සුන්ට උගන්වන්න කවුරුත් කාලේ වැය කරන්නේ නැහැ කාලේ නැත්තරම නැහැ ලයිෆ් එක ගද්දි හැබැයි ඒක එකපාරක් කරලා තව මිනිස්සු 1000කට එකකින් ඉගෙන ගන්න පුළුවන් නම් that's true Inspire that's true only true Inspire අනිත් එක තමයි මේ වීඩියෝ එක කරන තියෙන අනිත් අරමුණ තමයි අනිත් පර්පස් එක තමයි උඹලගේ තියෙන ෆීඩ්බැක් ටික මොකද උඹලා මම දන්නවා උඹලා ආපු ගමන්ම මොකද්ද මාර බඩ් එක එහෙට පිස්සුවන්න එපා එයි බං මේක මෙතන මේක අතන මේක රවුමට දාන්න තිබ්බා මේක ත්‍රිකෝණයිනේ බං මොන මගුලක්ද මේ එන්නේ ඒක තමයි ඕනේ ඒක දුන්නොත් අපිට අප්ග්‍රේඩ් වෙන්න පුළුවන් අපේ සයිට් එක මොකද ඒ කියන්නේ ස්ටිල් අපි දන්නවා මේ අපිත් වෙන ගොන් ආතල් ගන්නවා මෙහි විදියට හරිද ඒ කියන්නේ ඒ ආතල්ලගේ ආතල් කුඩු
ආතකුඩු වීඩියෝ එක ස්ටිල් රෙකෝඩින්ද? Yeah, it's going, still going. So, Okay. කියෙන්. හරිද? දැන් මේ ඒ කියන්නේ මොකක්ද දන්නවද උනේ Tripod මේ එවන්න. මේ ට්‍රයිපෝඩ් එක ගන්න මේ චාර්ජ් කරගන්න බැරි වුණා. අපිටත් අමතක වෙනවා මේ විදියට. මේ මිනිස්සු මේක මිනිස්සු අපි මිනිස්සු. මිනිස්සුනේ බා. මේ දැන් මේකේ පර්පස් එක තමයි ඔයාලගේ ෆීඩ්බැක් එක අපිට ගොඩක් වටිනවා මේක ඉස්සරහට අරගෙන යන්න. මොකද මේ හොඳයි කියන උන්ට වඩා අපි දෙන්න ඇත්තට මාස අපිට බයිනේ උන්ට. බයිනේ උන්නේ. මොකද මේ බයිනේ උන්ගේ මේ සමහර වෙලාවට අවුලට බයිනවා. ඒ වුණාට සමහරුන් ඇත්තටම හදාගන්නත් බයිනවා. බයිනෝ. දැන් මූණත් මගේ අදහස් අහසයි පොළේ වගේ. මූ කොෆවුන්ඩර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ මට වැරදි දේවල් කියන මම මූට වැඩ කරන්නේ මම මූගේ වැරදි දේවල් කියන. හැබැයි අපි ඒ දේවල් වලින් ඉගෙන ගන්න. සෝ අපිට බනින්න බැන්න ප්‍රශ්න නැහැ. අපිට අපි කැමති ඒවා ඉගෙන ගන්න. මොකද දෙයක් ඩෙවලොප් කරන්න නම් බැනුම් අහන බැනුම් වලින් හැදෙන්න ඕන. නැත්තම් ඒක හැමදාම එකම දෙනවා. සෝ අපිට දේවල් තියෙනවා නම් කියලා දෙන්න. and අපි හිතාගෙන ඉන්න කම්පිටිෂන් එකක් තියලා කෝඩර්ස්ලට LLM ට්‍රේන් කරන කටියට ලංකාවේ ඇතුලේ jobs දෙන්න. So we might put that competition soon. So අපි ලංකාවේ ඇතුලේ පෙරලා ලංකාවේ ඇතුලේ සුපිරිම වැඩනොන්ට අපේ AI startup එක ඇතුලේ jobs දෙනවා ඉස්සරහට. and so ඕක තමයි අපේ තියෙන huge plan එක. and ඕක ඔය හැම කියපු හැම කෑල්ලම idea විතරක් නෙමෙයි අපි ඔකට වැඩ කරලා තිනවා. ඒක එළියට දාලා තිනවා. ගිහලා බලන්න use කරන්න ගන්න. තව මිනිස්සෙක්ට use එකක් වෙන්න නිකන් කාලා බීලා අලගිලලා මැරලා යනකොට. ඔව් අනිත් එක මම දන්නවා ලංකාවේ සුපිරිම වැඩෝ ඉන්නවා. අපි මේ කරන්නේ අපේ අයිඩියා එක රන් කරන එක. එතකොට ඒ මිනිස්සු අපිට අනිවාර්ය රිප්ලයි එකක් දානවා. ඒ කියන්නේ මල්ලිවා මේක මෙහෙම කරන්න අරම කරන්න එක. ලංකාවේ ඉන්නේ වැට්ටු ඒකයි ෆීඩ්බැක් එකයි මේ අනිත් එක And at the end, if you have a dream, just work for it. Just go crazy for it. And we'll come back with another video to explain you with the feedbacks we get. Come back with another video so you can ask us questions and we'll give you feedbacks. You can learn from us. And if you have a startup in Sri Lanka, please don't be afraid to hit me up. If you have any ideas on startups or anything, hit me up. If we have enough time, we try to contact you and try to help you with advice, but not with the technical support because we don't have time. And the main thing is don't try to copy our startup because it's already registered in USC. So that motherfucker, no. Listen, you can copy us, that's fine. It's fine. He says no. If you can copy us, that's fine. But the thing is, if you copy, try to do better than us, but I don't think you'll be able to do that. And it's not like I don't think you won't be able to. So hit us up.